සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මං කතා කරන්න යන්නේ සිනමාව කියන්නේ මොකක්ද කියලා. සිනමාව යනු චරිත රූප, ශබ්ද සහ කතාව එකට කරමින් නිර්මාණය කරන කලා මාධ්‍යයක්. චරිත රූප කියලා කියන්නේ රූප මාලාවක් වේගයෙන් පෙන්වමින් චලනයක් ඇති කරවීම. එතකොට මේ සිනමාව කතාන්දරයක් කියා දීමට, විනෝදාස්වාදය ලබා දීමට, දැනුවත් කිරීමකට හෝ සමාජයට පණිවිඩයක් ලබා දීමට භාවිතා කරනවා. අනෙකුත් කලාවන්ට වඩා බෙහෙවින් වෙනස් කලා මාධ්‍යයක් වන සිනමාව අනෙක් කලාවන්ට වඩා වෙනස් වුවත් ඒ කලාවන්ගෙන් පෝෂණය වෙනවා. නර්තනය, නාට්‍ය, සංගීතය ආදී සෑම කලාවක් සමගම සිනමාව පවතිනවා. සිනමාවෙන් පැවසෙන්නේ කතාන්දරයක්. ඒ සත්‍ය කතාවක් හෝ කල්පිත කතාවක් විය හැකිය. මිනිසුන් ඇද බැද තබා ගැනීමේ විශේෂ හැකියාවක් සිනමාව සතු වෙනවා. එම නිසා ලෝකයේ වඩාත් ජනප්‍රියතම මාධ්‍යයක් ලෙස කලා මාධ්‍යයක් ලෙස සිනමාව හැදින්වීමේ හැකිය. ඒ සමගම සිනමාව කර්මාන්තයක්ද වනවා. කෙටියෙන්ම පැවසුවොතින් කායික හා වාචික රඟදැකීම එය විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ විකාශය කිරීම සිනමාව ලෙස හැඳින්විය හැකිය.